කොහොමද ආදරෙන් පිළිගන්නවා හෝම් සිනමා සිංහල YouTube channel එකට. අද බලන්න හදන්නේ සුපිරි තායිලන්ත හොරර් චිත්‍රපටයක්. ෆිල්මේ පටන් ගත්ත ගැහැණු ළමයෙක් කියනවා මායාකාරියන්ගේ සමය ගැන. මිනිස්සු හැමෝම බය වෙන කාලයක් කියලා කියනවා. ඒ කාලේ තමයි ගුරුකම් කරන කට්ටිය කට්ටඬියෝ ඒගොල්ලන්ගේ බලය මුදා හරින කාලය. එහෙම කරන්නේ ඒගොල්ලන්ගේ ශක්තිය පරීක්ෂා කරන්න. අවාසනාවන්ත කට්ටිය ඉන්නවා නම් මේ බලය මුදා හරිද්දී ඒකේ ගොදුරක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒක වෙලා ගොඩක් නරක ඉරණමකටත් වඩා අඳුරු දෙයක් කියලා කියනවා. වාතයේ පුරා පෙතර යන අමුතු විදියේ අසුබ මරණයේ කෙඳිරිල්ලක් කියලා කියනවා. මේ ගෑනු ළමයා කියනවා මම ඉපදුනේ ඒ වගේ දවසක කියලා. අපිට පෙන්නනවා වින්නඹු මාතාවක් එක කාන්තාවකට බබෙක් හම්බෙන්න උදව් කරනවා. මේ වෙලාවේ මෙතෙන්ට ඇවිල්ලා කපුටෙක් වහනවා මෙතන තියෙන ජනේලෙ ළඟ. මේකත් එක්කම වින්නඹු මාතාව කලබල වෙනවා. ටිකකට පස්සේ බබා හැමෙන් එළියට එනවා. බබා එළියට ගත්තට පස්සේ බබාගේ පෙකිනි වෙලා ආපහු බඩ ඇතුළට අදිනවා වගේ මේ වින්නඹු අම්මට තේරෙනවා. එයා බලෙන්ම බබාව එළියට ගන්නවා. මේ වෙලාවේ මේ පෙකිනි වෙලා කඩලා යනවා. හැමෙන් මේක ඇදෙනවා ආපහු බඩ ඇතුළට. මේ වින්නඹු මාතාව කියනවා මේ ඉන්නේ යක්ෂයාගේ දරුවෙක් කියලා. ළමයා බිම තියලා බයෙන් එළියට දුවනවා. අම්මට කරගන්න දෙයක් නැහැ. අම්මා බය වෙලා බලාගෙන ඉන්නවා මේ අලුත උපන් දරුවා මේ පෙකිනි වෙලා හපහප ඉන්නවා දැකලා. වින්නඹු මාතාව ගෙදරින් එළියට දුවද්දී මෙතන උඩ පියාඹ හිටපු කපුටෝ එකින් එකා මැරිලා වැටෙන්න ගන්නවා. අපිට පෙනෙනවා අවුරුදු 9කට පස්සේ ගෑනු ළමයෙක් පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නවා. පිරිමි ළමයෙක් ඇවිල්ලා එයාට කෑමට යමක් දෙනවා. ඒ වෙලාවේ මෙතෙන්ට හාමුදුරු නමක් ඇවිල්ලා මේ ගෑනු ළමයාගේ නම අහනවා. ගෑනු ළමයා ඔළුව හොලවනවා විතරයි. මේ වෙලාවේ මේ ස්වාමින් වහන්සේ දෙනවා මේ දරුවට නමක්. එයාට කියනවා ඔයාගේ නම මෙතන ඉඳලා පැනෝර් කියලා. මිනිස්සු ආදරයෙන් ඔයාව ලක බලා ගනී කියලා කියනවා. ඊට පස්සේ මේ දරුවගේ අතේ පිරිත් නූලක් බඳිනවා ගාථා කියන ගමන්. හැබැයි මේ නූල බඳින්න හදද්දිම ස්වාමින් වහන්සේට පපුව අමාරුවක් හැදලා බිම වැටෙනවා. මේ වෙලාවේ මෙතන මාකට් එකේ ඉන්න මිනිස්සු දුවගෙන එනවා හාමුදුරුවන්ට මොකද වුනේ කියලා බලන්න. හාමුදුරුවෝ මෙතන ලේවමනේ දදා ඉන්නවා. මේ වෙලාවේ මෙතන හිටපු කාන්තාවක් මේ පුංචි දරුවගේ අම්මා දිහා බලනවා. අම්මට බනිනවා මං උඹට කිව්වා නේද මේ යක්ෂයාගේ දරුවා මෙතෙන්ට ගේන්න එපා කිව්වයි කියලා. මේ වෙලාවේ අම්මත් බනිනවා මේ දරුවට පුංචි පැනෝර්ට. ඊළඟට අපිට පේනවා පැනෝර් දැන් තවත් ලොකු වෙලා එයා ඉන්නේ 12 වසර. ළමයි ටික ඔක්කොම ප්ලේග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කර ඉන්නවා. පැනෝර් උඩට වෙලා බලාගෙන ඉන්නවා ජනේලකින්. පහළ ඉන්න ළමයෙක් ඉන්නවා ෂන් පොන් කියලා. එයා එතන ඉන්න පොන් කියලා පිරිමි ළමයෙක්ට චියර් කර ඉන්නවා සෙල්ලම් කරන දිහා බලාගෙන. මේ අතරතුර තවත් ගැහැණු ළමයි කීප දෙනෙක් මේ ගැහැණු ළමයා දිහා ඊර්ෂ්‍යාවෙන් බලාගෙන ඉන්නවා. මෙතන ඉන්න ගැහැණු ළමයෙකුත් කැමති මේ පිරිමි ළමයාට. එතනයි මේක අවුල. මෙතන ගැහැණු ළමයි සෙට් එකේ ඉන්න එක්කෙනෙක් අර ෂන්පෝට කියනවා ඔයා ඇවිල්ලා ගණිකාවක් වගේ කියලා. එයාව අපහසුතාවයට පත් කරන්න එහෙම කියන්නේ. එලා ෂන්පෝ බීම එකක් අරන් යනවා. එයා කැමති පිරිමි ළමයාට දෙන්න. මේ වෙලාවේ අර සෙට් එකේ එක ළමෙක් මෙයාට කකුල පටලලා වට්ටනවා. තවත් එයාට විහිළු කරනවා. මේ වෙලාවේ අර පිරිමි ළමයා පොන් ඇවිල්ලා අත දෙනවා ෂන්පෝට නැකටින්න. එයාත් ආදරෙන් අත දෙන්න උත්සාහ කරනවා. එලා ෂම්ප දකිනවා පොන්ගේ මුහුණේ ලොකු මකුළුවෙක් ඉන්නවා. එයා ටක් ගාලා නැකිලා ගහලා මේ මකුළුව බිම දානවා. ඊළඟට ඒක පාගලා මරලා දානවා. ටිකකට පස්සේ ෂම්පට තේරෙනවා එයාගේ ඇඟේ තව මකුළුවෙක් යනවා කියලා. එයා ටක් ගාලා පිහ දානවා. මේ වෙලාවේ මෙතන ඉන්න කට්ටිය බලාගෙන ඉන්නවා මේ ෂම්පෝ මේ විදිහට දඟලන්නේ කියලා. ෂම්පට එයාගේ ඇඟ හැමතැනම යන මකුළුව පේනවා. මේ වෙලාවේ තමයි තේරුම් ගන්නේ ෂම්පට කවුරු හරි ලොකු හූනියමක් කරලා කියලා. එයා මුළු ඇඟම කසනවා සූරනවා මුළු ඇඟම තුවාල කරගන්නවා. පැනෝර් උඩට වෙලා මේක බලාගෙන ඉන්නවා. ෂම්පෝ හොඳටම තුවාල කරගන්නවා එයාගේ ලස්සන මුහුණ සූරලා දාගෙන කකුල් අතපය ඔක්කොම සූරලා. පස්සේ අපිට පෙන්නනවා පැනෝර් මාකට් එක යනවා කෑම වගේක් අරගෙන ඒවා බෙදා හරින්න. වටේ පිටේ මිනිස්සු පැනෝර් දිහා බලන්නේ ගොඩක් පිළිකුල් සහගත විදිහට. පැනෝර් එනවා යම් නැන්දගේ කඩේට. යම් නැන්ද මෙයාව ආදරෙන් පිළි අරගෙන යාට සල්ලි දෙනවා. ඒ වගේම පැනෝර්ට ගොඩක් කරුණාවන්ත විදියට සලකනවා. යම් නැන්ද කියනවා තවත් මේ වගේ එක විදිහේ අතුරුපස හදන්න කියලා තව එක විදිහේ ඒවා. යම් නැන්ද කියනවා මං ඒවා විකුණන්න උදව් කරන්නම් කියලා. මේ වෙලාවේ යම් නැන්දගේ මහත්තයා මෙතෙන්ට ඇවිල්ලා අහනවා පැනෝර්ගෙන් ඔයා මේ දවස්වල ඉස්කෝලේ වැඩ හොඳට කරනවද? දැන් උසස් පාසල අවසන් වෙන්න කාලේ හරි නේද කියලා. ඊට පස්සේ ඔයා මොනවද කරන්න සැලසුම් කරන් ඉන්නේ කියලා පැනෝර්ගෙන් අහනවා. පැනෝර් කියනවා මගේ බලාපොරොත්තුව ගුරුවරියක් වෙන්න කියලා. ඊට පස්සේ යනවා ඔයා ට්‍රයි මාමට ආහාර දෙන්න. මෙතන ඉන්න ළමයෙක් ඉන්නවා ටේව් කියලා එයා කතා කරනවා පැනෝර්ට. මේ ළමයා කියන්නේ පැනෝර් කියන්නේ යාගේ හොඳම යාළුවා කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා පීක් කියලා පිරිමි ළමයෙක් සටන් කර ඉන්නවා තවත් පිරිමි ළමයි කිහිප දෙනෙක් එක්ක. එයා කට්ටියටම ගහලා සල්ලි ඉල්ලනවා. මේ වෙලාවේ එක්කෙනෙක් සල්ලි දෙනවා මේ පීක් කියන ළමයාට. එයා කියනවා මේ ඉන්ට්‍රස්ට් එක විතරයි පොලිය විතරයි කියලා. කියන් මහත්තයාට සම්පූර්ණ සල්ලි දෙන්න වග බලා ගන්න කියලා කියනවා. ඊට පස්සේ මෙයා යන්න හදද්දී එක මිනිස්සෙක් පිහියක් ගන්නවා. පැනෝර් ටක් ගාලා අනතුරු අඟවනවා. එකපාරම අර මිනිස්සයා පින්ට ඇටැක් කරනවා. ඒ වෙලාවේ පැනෝර්ගේ අනිත් යාළුවා කතා කරනවා ටක් ගාලා පොලිසියට මේ මිනිස්සු ටික මෙතනින් පැනලා දුවනවා. පැනෝර් දුවලා යනවා පික්ට මොකද උනේ කියලා බලන්න. පික් කියනවා මාව අල්ලන්න එපා කියලා. ඔයාටත් මගේ අම්මව මැරුවා වගේ මාව මරන්න ඕනේද කියලා අහනවා. අපිට පේනවා පැනෝර් පොඩි කාලේ කතාවක්. පැනෝර් එයාගේ ගෙදර හදන අතුරුපස අරන් එනවා පික් පොඩි කාලේ යාට දෙන්න. ඒල අම්මා එකපාරම මැද්දට පැනලා පැනෝර්ව තල්ලු කරලා කියනවා මගේ දරුවගෙන් ඈත් වෙලා ඉන්න කියලා. එකපාරම පීක්ගේ අම්මට මොකක්ද වෙන්න ගන්නවා. අම්මගේ බෙල්ලේ තියෙන නහර ඉදිමෙන්න ගන්නවා. බෙල්ල හිර වෙලා අම්මව වැටෙනවා. මේ වෙලාවේ පැනෝර් උත්සාහ කරනවා අම්මට උදව් කරන්න අම්මගේ බෙල්ලෙන් අල්ලගෙන.
පැනෝර්ගේ අත මේ අම්මගේ බෙල්ලේ තියාගෙන එයා ගොඩක් හොඳට කන්සන්ට්‍රේට් කරනවා. පැනෝර් උත්සාහ කරනවා මේ අම්මට වෙන දේ එයාගේ ඇඟට ඇබ්සෝබ් කරගන්න උරා ගන්න වගේ දෙයක් කරන්න. කොහොම හරි මේක සාර්ථක කරගෙනදී එකපාරම පීකුයි එයාගේ තාත්තයි මෙතෙන්ට දුවගෙන එනවා. ඇවිල්ලා පැනෝර්ව තල්ලු කරලා දානවා. ඒගොල්ලෝ හිතන්නේ පැනෝර් ඒගොල්ලන්ගේ අම්මට මෙයාගේ බිරිඳට හානි කරන්න හැදුවා කියලා. පීක්ට ගෙන ආපු රස කැවිල්ල බිම වැටලා තියෙනවා. කොහොම හරි පීක්ගේ අම්මා මැරෙනවා. මේ වෙලාවේ පීක් පැනෝර් දිහා දරුණු විදිහට බලාගෙන ඉන්නවා. හරියට පැනෝර් පීක්ගේ අම්මට අනතුරක් කරා වගේ. එදා ඉඳලා පීක් පැනෝර්ට ගොඩක් වෛර කරන්න ගන්නවා. පැනෝර් අහනවා එයාගේ යාළුවා ටේව්ගෙන් ඔයා මට බයද කියලා. ටේව් කියන්නේ කොහෙත්ම නැහැ කියලා. ටේව් ගොඩක් ආදරෙයි පැනෝර්ට. ඒ වගේම එයා කියනවා එයා ගොඩක් වාසනාවන්තයි කියලා මායාකාරියෙක් එයාගේ යාළුවෙක් විදිහට ඉන්න එක ගැන. ඒ වගේම එයා කියනවා පීක්ට තුවාලයක් නොවි කොහොමද උනේ කියලා ඒ පිහියෙන් එනපු වෙලාවේ. මෙයා කියනවා එයා මොන හරි මන්තරයක් පාවිච්චි කරනවත් දන්නේ නැහැ කියලා. හැබැයි පැනෝර් එයාගේ යාළුවට මුකුත් කියන්නේ නැහැ. එදා රෑ අපිට පෙන්නනවා නිවෝන් පැනෝර්ගේ අම්මා මොකක් හරි මන්තරයක් වගේ එකක් කරනවා. මැරිච්ච පරණ පොඩි ළමයෙක්ගේ මලසිරුරක් ළඟ තියාගෙන තමයි මේ මන්තරය වගේ එක කියන්නේ. ඒ වෙලාවේ පැනෝර් ගෙදර ඇවිල්ලා රේඩියෝ එක දාලා තියෙනවා ඒක වහනවා. පැනෝර් යාගේ සපත්තු ගලවද්දී මෙයාට ඇහෙනවා උඩින් පොඩි බබෙක් අඬනවා වගේ. මේ වෙලාවේ පැනෝර් හිමීට උඩට එද්දී පැනෝර්ගේ අම්මා නුවාන් මොකක් හරි මන්තරයක් කියනවා. ඒ කියන්නේ මම ඉක්මනට ඔයා එක්ක එන්න ඉන්නම් මගේ දරුවා කියලා. මේ වෙලාවේ පැනෝර් උඩටදී දකිනවා අම්මා පිහියක් අරන් ඇන ගන්න හදන්නේ කියලා. පැනෝර් ඉක්මනට ඇවිල්ලා අම්මව බේර ගන්නවා. පැනෝර් කියනවා අම්මට මෙහෙම දේවල් කරන්න එපා කියලා. හැබැයි අම්මා කියනවා මට යන්න දෙන්න කියලා. ඊට පස්සේ අම්මා නැගිටලා මෙතනින් පිටත් වෙලා යනවා. මොකුත් කරගන්නේ නැහැ. එදා රෑ පැනෝර් අමුතු විදිහේ හීනයක් දකිනවා. පැනෝර් දකිනවා එයා නිකන් අඳුරු කැලෑවක් මැද්දේ ඉන්නවා කියලා. ඒ වගේම අద్භූත මොකක් හරි අමුතු චාරිත්‍රයක් වෙනවා කියලා එයාව යොදාගෙන. එයා දකිනවා කාන්තාවකගේ පිටිපස්සේ අමුතු විදිහේ එක එක සටහන් ඇඳලා තියෙනවා කියලා. පැනෝර් දකිනවා මේ කාන්තාව හැරෙද්දී ඒ ඉන්නේ එයාගේ අම්මා කියලා. පැනෝර් හොඳටම බය වෙනවා. පැනෝර් තේරෙනවා එයාගේ බඩ ඇතුලේ බබෙක් ඉන්නවා වගේ. එකපාරම පැනෝර් ගැස්සිලා ඇහැරෙනවා. ඊළඟ දවසේ මිනිස්සු හොයා ගන්නවා මල සිරුරක්. එයා ඇවිල්ලා මාළු විකුණන එක්කෙනෙක්. එලා මෙතන නිලධාරියෙක් පරීක්ෂකවරයාට කියනවා මේ ඉන්නේ හොඳ දීවරයෙක් කියලා. එයා කොයි වෙලාවකවත් වතුරේ ගිරලා මැරෙන්න විදිහක් නැහැ කියලා කියනවා. එලා මෙයා කියනවා මෙයා ඊයේ රෑ කියලා තියෙනවා කියලා නුවාන්ගේ ගෙ ළඟ මාළු අල්ලන්න යනවා කියලා. ඒ කියන්නේ පැනෝර්ගේ ගෙ ළඟ. එලා පොලිස් නිලධාරියෙක් හොයා ගන්නවා මෙතන අමුතු විදිහේ අමුතු එකක් තියෙනවා මාළුවෙක් ගැංකට එක එක දේවල් ගැට ගහලා වගේ. නිලධාරියා කියලා ටක් ගාලා පරීක්ෂකවරයාට පෙන්නනවා මේක. එලා පොලිස් කස්තාපල් කියනවා අනිවාර්යෙන් මේ මැරිච්ච පුද්ගලයාට කවුරු හරි ශාපයක් කරලා කියලා. මැරිච්ච පුද්ගලයාගේ බිරිඳ ඉක්මනට හැරෙනවා පැනෝර්ගේ පැත්තට. මේ කාන්තාව කෑ ගහන්න ගන්නවා පැනෝර් දිහා බලාගෙන උඹ තමයි මගේ මිනිස්සයව මැරුවේ කියලා. පැනෝර් මේ කලබල වෙලා බය වෙලා මේ දිහා බලාගෙන ඉන්නවා. පස්සේ පැනෝර් මෙතනින් පැනලා දුවනවා. පස්සේ පැනෝර් එක්ක එයාගේ යාළුවාට ඒව කතා කර කර ඉන්නවා. එයා අහනවා කොහොමද ඒගොල්ලෝ එයාට ඒ විදිහට චෝදනා කරන්න කියලා කිසිම හේතුවක් නැතුව. හැබැයි පැනෝර් මේ වෙලාවේ එයාගේ යාළුවාට කියනවා ඇත්තටම මේ මැරිච්ච පුද්ගලයාට කවුරු හරි ශාපයක් කරලා වගේ කියලා එයාට තේරෙනවා කියලා. ඒව අහනවා ඔයා කොහොමද ඒක දන්නේ කියලා. පැනෝර් මේ වෙලාවේ කියනවා මං අමුතු හීනයක් දැක්ක කියලා අත්තරලා දාපු පන්සලකට වගේ එකකට මිනිස්සෙක්ව පළව කරගෙන යනවා. ඒ මිනිස්සයාගේ පපුවෙත් මේ මැරිච්ච මිනිස්සයා වගේම ටැටු එකක් තිබුණා කියලා කියනවා. හැබැයි මං මේ පුද්ගලයාගේ මූණ හරියට දැක්කේ නැහැ කියලා කියනවා. පැනෝර්ට මේ ටැටු එක මතකයි. එයා අඳිනවා ඒක එතන තියෙන කොළ එක. ටේව් කියනවා අපි පන්සල් යමු කියලා. අපිට මොන හරි හොයාගන්න පුළුවන් වුණොත් මං ඒක තාත්තට පෙන්නන්නම් කියලා කියනවා. ටේව් පැනෝර්ට උදව් කර කර ඉද්දී ටේව් දකිනවා පැනෝර්ගෙන් ලේ ගලනවා කියලා ඒ වගේම වාඩි වෙලා හිටපු තැන ලේ තියෙනවා කියලා. ඊපස්සේ අපිට පෙන්නනවා ටේව් පැනෝර්ට දෙනවා සනීපාරක්ෂක තුවායක්. අහනවා තාමත් රිදෙනවද කියලා. පැනෝර් කියනවා තාමත් වේදනයි කියලා. ටේව් කියනවා මං ඔයාට බෙහෙත් අරන් එන්නම් කියලා. ටේව් යාමන්ටිද කියනවා එයාව බලා ගන්න කියලා. ටේව් දුවගෙන යද්දී ටේව්ගේ තාත්තා දකිනවා ටේව් පාරේ දුවනවා. ටේව්ගේ තාත්තා තමයි පොලිස් නිලධාරියා. ඔයා මොකද පාරේ කරන්නේ කියලා අහනවා. ටේව් කියනවා මං ඉක්මනට කඩේට යනවා කියලා. තාත්තා වාහනේ එලවගෙන යද්දී ඉස්සරහින් එන මිනිස්සෙක් යංගේ ටේව් හැප්පෙනවා ඉක්මනට දුවගෙන යන්න ගිහිල්ලා. ටේව් ටක් ගාලා මේ මිනිස්සයාගෙන් සමාව ඉල්ලනවා. මිනිස්සයා පාත් වෙලා ටේව්ට උදව් කරන්න හදනවා. ටේව් මේ වෙලාවේ දකිනවා මේ මිනිස්සයාගේ පපුවේ තියෙනවා අර වගේම ටැටු එකක්. කොහමද ටේව්ගේ අතින් වැටිච්ච කොළ කෑල්ල තියෙනවා පැනෝර් රැඳපු මේ වගේම ටැටු එක අර ඉස්සෙල්ලා ඇඳපු එක. මේ මිනිස්සයා මොකුත් නොකිය මේ බඩු ටික දෙනවා ටේව්ගේ අතට. ටේව් හිමීට පැනෝර් ඉන්න තැනට යද්දී අර මිනිස්සයා ටේව් පස්සේ එනවා අපි දකිනවා. එයා මේ වෙලාවේ අමුතු විදිහේ මන්තරයක් මතුරනවා වගේ පේනවා. එකපාරම ඇවිදගෙන යන ටේව්ට අමුතු ශබ්ද ඇහෙන්න ගන්නවා. මේ වෙලාවේ ටේව්ට හොඳටම බය හිතෙනවා. එකපාරම ටේව්ගේ හුස්ම හිර වෙන්න ගන්නවා. එයාව බිමට වැටෙනවා. ටේව්ගේ කටෙන් එළියට බිත්තරයක් වගේ එකක් වැටෙනවා. ඒ වගේම මිනිස් කලලයක් වැටෙනවා. මේ වෙලාවට ටේව් හොඳටම බය වෙලා පිටිපස්සට වැටෙනවා. එයා වැටිලා දඟලන්න ගන්නවා ගොඩක් අමාරුවෙන්. මේ වෙලාවේ මෙතෙන්ට පැනෝර් දුවගෙන ඇවිල්ලා ටේව්ට උදව් කරන්න හදනවා. පැනෝර් ටේව්ගේ බෙල්ලෙන් අල්ලන් එයාට තියෙන වේදනාව උරා ගන්න වගේ හදනවා. හැබැයි ටේව් කියනවා අර ටැටු එක පපුවේ තියෙන මිනිස්සෙක් ඔයා දැක්කා කියලා. මේ වෙලාවේ පැනෝර්ට කරගන්න දෙයක් නැහැ. ටේව් දඟලනවා වේදනාවෙන්. එයාගේ බඩ පලාගෙන බඩ යටින් එක එක විදිහේ අමුතු විදිහේ හුණෝ එන්න ගන්නවා. පැනෝර් කෑ ගහනවා ගොඩාක් වේදනාවෙන්. මේ වෙලාවේ මේ කෑ ගහන ශබ්දය මෙතනින් යන පොලිස් නිලධාරියට ඇහෙනවා වාහනය නවත්තන්න කියලා කියනවා. ඒ කට්ටිය ටක් ගාලා දුවගෙන එද්දී මේ කට්ටියම දකිනවා පැනෝර් ටේව්ගේ බෙල්ලෙන් අල්ලන් ඉන්නවා. නිලධාරියා කියනවා ටේව් අතාරින්න කියලා. අතාරින් නැත්තම් මං ඔයාට වෙඩි තියනවා කියලා කියනවා. පැනෝර් උත්සාහ කරන්නේ මේ වේදනාව උරාගෙන ටේව්ව බේරගන්න. හැබැයි සාජන් නැවිල්ලා ඇදලා ගන්නවා පැනෝර්ව පැත්තකට. පැනෝර් කෑ ගහ කියනවා මං ටේව්ට උදව් කරන්න හදන්නේ මට ඉඩ දෙන්න කියලා. හැබැයි මේක මේගොල්ලෝ අහන්නේ නැහැ. මේ වෙලාවේ ටේව් මැරෙනවා.
පස්සේ ඩොක්ටර්ගෙන් අහනවා නිලධාරියා පොලිස් නිලධාරියා ටෙව්ගේ තාත්තා මොකද්ද දුවගේ මරණයට හේතුව කියලා. මේ වෙලාවේ වෛද්‍යවරයා කියන්නේ දුවගේ උගුරේ ඉඳලා යෝනි ප්‍රදේශය දක්වා දරුණු කැපුම් තුවාලත් එක්ක ලොකු රුධිර හානියක් වෙලා තියෙනවා කියලා. ඒ වගේම වෛද්‍යවරයා අහනවා ඔයාට මොකක් හරි ආයුධයක් හම්බුණාද කියලා දුවට මේ විදිහේ තුවාල කර. පොලිස් නිලධාරියා කියනවා පැනෝර් මගේ දුවගේ බෙල්ල හිර කර කර හිටියා මම දැක්කේ ඒක විතරයි කියලා. පැනෝර් හිරේ තියලා තියෙන්නේ පොලිස් නිලධාරියා ඇවිල්ලා අහද්දි පැනෝර් කියනවා මම හැදුවේ ටෙව්ට උදව් කරන්න විතරයි කියලා. මරන්නේ නැහැ යා මගේ හොඳම යාළුවා කියලා කියනවා. එලා පොලිස් නිලධාරියා පැනෝර්ට යන්න කියනවා මගේ හිත වෙනස් වෙන්න කලින් මෙතනින් ඉවත් වෙලා. පැනෝර් මුකුත් නොකිය පොලිස් නිලධාරියා ළඟින් පිටත් වෙලා ගෙදර යනවා. පස්සේ පැනෝර්ගේ අම්මා නුවන් දානවා පැනෝර් එක කාමරයක් ඇතුළට. පැනෝර් කියනවා එයාගේ අම්මට අර පැච්චියක් ගහලා ඉන්න මිනිස්සයා තමයි මගේ යාළුවා ටෙව්ව මැරුවේ කියලා. නුවන් කියනවා මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා පැනෝර්ට උඹ මිනිස්සුන්ට වදයක් කියලා. උඹ ලං වුණාම මිනිස්සු මැරෙනවා කියලා කියනවා. ඊට පස්සේ පැනෝර් කාමරේ තියලා දොර එළියෙන් ලොක් කරනවා පැනෝර් අඬනවා මට යන්න දෙන්න කියලා. ඊළඟ දවසේ පැනෝර්ගේ අම්මට පොඩි නෝට් එකක් හම්බෙනවා. ඒක තියෙන්නේ ඔයාගේ දුව ඔසප්වීම ආරම්භ කරලා කියලා. දැන් කාලය හරි කියලා කියනවා. එදා අර හිර කරලා තියෙන කාමරය ඇතුළේ ඉද්දී පැනෝරට අමුතු ශබ්ද ඇහෙන්න ගන්නවා. පැනෝර මේ වෙලාවේ තදින් දොරට ගහනවා අම්මට යාව එළියට දාන්න කියලා. එකපාරම පැනෝරට තේරෙනවා එයාගේ අතපය පිච්චෙනවා වගේ කියලා. පැනෝරට පේනවා එයාගේ අතේ කකුලේ හැමතැනම අමුතු විදිහේ දද කුෂ්ඨ වගේ එනවා. පැනෝර කසන්න ගන්නවා. ටිකලක් යද්දී පැනෝරගේ හැම මූණේ හිම ගැලවෙන්න ගන්නවා. පැනෝර බලනවා කණ්ණාඩියෙන් එයාගේ මූණ දිහා එයාව දැකපු ගමන් එයා කෑ ගහන්න ගන්නවා. මේ අතරතුර පොලිස් පරීක්ෂකවරයා ටේව්ගේ බඩු අනම්මනම් පරීක්ෂා කරනවා එයාගේ දුවගේ දේවල් බලනවා. එයා දකිනවා දුව ළඟ තිබුණ අර ඇඳපු පච්චය වගේ කොලේ. ඊළඟ දවස් උදේ පැනෝර් ඉස්කෝලේ එනවා. කට්ටිය මොක්කොම බය වෙලා පැනෝර් දිහා බලන් ඉන්නවා. පැනෝර් ගොඩාක් ලස්සන වෙලා ඔසප්පීම ආරම්භ වුණාට පස්සේ වැඩිවියටපත් වුණාට පස්සේ එයාගේ රූපය සෑහෙන වෙනස් වෙලා අර කලින් දවසේ හැම ගියකින් පස්සේ ගෙඩි තිබුණ විරූපී පැනෝර් දැන් දීප්තිමත් ලස්සන තරුණියක් වෙලා. අපිට පේනවා කලින් දවසේ හැමෝටම හොරෙන් පැනෝර් තුවාලක් තියෙද්දි ටෙව්ගේ මල ගෙදරට ඇවිල්ලා. ඒ වෙලාවේ පැනෝර් එයාගේ යාළුවා ටෙව්ට පොරොන්දු වෙනවා මම ඔයාට මෙහෙම කරපු කෙනාව හොයා ගන්නවා කියලා. එයාට ඒකට වන්දි ගෙවන්න සලස්වනවා කියලා. ඊපස්සේ පොන් කියලා පිරිමි ළමෙක් ඇවිල්ලා පැනෝර්ගෙන් අහනවා ඔයා දන්නේ නැද්ද දැන් පිරිමි ළමයි ඔයාට පිස්සු වැටිලා ඉන්නේ කියලා. ඒ නිසා ඔයාට පුළුවන් කියලා කියනවා පිරිමි ළමයින් ඕන විදිහට පාලනය කරගන්න. මේ වෙලාවේ පොන්ට කැමති ගැහණු ළමයා ජිප් දකිනවා පැනෝර් එක්ක යාගේ ක්‍රෂ් එක කතා කර කර ඉන්නවා. පැනෝර් අහනවා පොන්ගෙන් මට උදව්වක් කරන්න පුළුවන්ද කියලා. පොන් අහනවා ඔයාට මොකක්ද ඕනේ කියලා. එදා රෑ පැනෝර් පොන් එක්ක යනවා පන්සලකට. මේ වෙලාවේ පොන් කියනවා මේ පන්සලේ නැවතිච්ච හැම හාමුදුරුවරයාම මැරුණා කියලා අద్භූත විදියට. ඒ නිසා මේක අත්හැරලා දාලා තියෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ මේ දෙන්න යනවා මේ පන්සල ඇතුළට. පැනෝර් මේක බලලා කියනවා මේක අත්හැරලා දාලා නැහැ කියලා. කොහොම හරි මෙතන පිළිමයක් තියෙනවා. මේ පිළිමේ තියෙනවා අර පැනෝර් එදා ඇඳපු පච්චය වගේ සටහනක්. මේ වෙලාවේ මෙතෙන්ට එනවා අර පොන්ට කැමති ගැහණු ළමයයි එයාගේ යාළුවා සෙට් එකකුයි. ජිබ් මේ වෙලාවේ මේ ගැහණු ළමයා පොන්ට ස්තුති කරනවා පැනෝර්ව මෙතෙන්ට ගෙනාපු එක ගැන. මෙතන ඉඳලා මම පැනෝර් ගැන බලා ගන්නම් කියලා කියනවා. මේ නපුරු ජිබ් ගැහණු ළමයා කියනවා මේ පිරිමි ළමයා පොන්ට මම ඔයාට ගොඩක් ආදරෙයි කියලා. ඒ වගේම මම ඔයාව විශ්වාස කරනවා කියලා ඔයා මේ දේ කරපු නිසා. මේ වෙලාව අපිට පෙන්නනවා පරණ කතාවක්. ජිබ් කියනවා පොන්ට මට ආදරේ නම් පැනෝර් ගේන්න කියලා පාළු තැනට. පොන් කියනවා ජිබ් ළඟට ගිහිල්ලා මම ඔයාට පොරොන්දු දුන්න දේ කරා කියලා. ඒ වගේම පොන් කියනවා ජිබ්ට ඔයාගේ තාත්තට කියන්න කියලා අපේ තාත්තා ඔයාට තියෙන ණය ඕගලන්ට තියෙන ණය ගෙවලා ඉවරයි කියලා හිතාගන්න කියලා. ඒ කියන්නේ මෙතන බොඩි ගණදෙනුවක් ගිහිල්ලා තියෙන්නේ. මෙලා පැනෝර් මෙතනින් පැනලා දුවන්න උත්සාහ කරනවා. හැබැයි ජිබ්ගේ යාළුවෝ ටික ගිහිල්ලා පැනෝර් අල්ල ගන්නවා. එයා වැදගෙන යනවා මේ පාළු තැනට. එයා බිම තියලා අල්ලන් ඉන්නවා ජිබ්ගේ යාළුවෝ ටික පිරිමි යාළුවෙක් පැනෝර්ගේ ඇඳුම් අයින් කරනවා. මෙලා මෙතෙන්ට එනවා අර පැනෝර්ගේ පුංචි කාලේ යාළුවා පීක් අර ටොෆි දෙන්න ගිහිල්ලා පැණි රස දෙන්න ගිහිල්ලා අම්මව නැති වුණ යාළුවා. මේ ඇවිල්ලා පීක් ඇවිල්ලා මේ ඔක්කොටම ගහලා බිම දානවා. මෙලා අපිට පේනවා ආපහු පරණ කතාව ජිබුයි පොන්ගේ කතා කරගෙන හිටපු එක පීක්ට ඇහිලා තියෙනවා. පැනෝර්ට කරන්න හදන අපරාධය පීක් දැනගෙන ඉඳලා තියෙනවා. පැනෝර් මේ වෙලාවේ පීක්ට ස්තුති කරනවා. පීක් මේ වෙලාවේ කියනවා ඔයා හිතන්න එපා කියලා මම මේ කරුණාවන්තකමට මේවා කරනවා කියලා. ඔයාට කරදර කරන්න පුළුවන් එකම එක්කෙනා මම කියලා පීක් කියනවා. ඔයාට වද දෙන්න ඕනේ මම විතරයි කියලා කියනවා. මේ වෙලාවේ පැනෝර්ට මතක් වෙනවා එයාගේ හොඳ මෙයාළුවා ටේව් කියපු එකක්. Taman වෙනුවෙන් නැගිටින්න ඔයා එහෙම ඉන්න කියලා අනිත් අයට යටත් වෙලා ඉන්නේ නැතුව කියලා කියපු එකක්. ටේව් කියනවා මේ වෙලාවේ ඔයාට කවුරුත් කරදර නොකර ඉන්න ඕන නම් ඔයා ඒගොල්ලන්ට එරෙහිව නැගිටලා ඔයා බලවත් කියලා පෙන්වන්න ඕනේ කියලා. ඊළඟ දවසේම පැනෝර් ඇවිල්ලා පොන් ළඟට ගිහිල්ලා කතුරක් අරන් යාව කපනවා. මේ වෙලාව ජිබ් අල්ල ගන්න හදද්දී ඇවිල්ලා පැනෝර් ජිබ්වත් බිම දානවා. ඊට පස්සේ පැනෝර් කතුර අරන් ජිබ් දානිනවා. එදා රෑ පැනෝර් එනවා හාමුදුරුවෝ හම්බෙන්න. ඇවිල්ලා කියනවා එයා පාසලේ කිහිප දෙනෙක්ට රිද්දෙව්වා කියලා. පැනෝර් කියනවා මම තරහ පාලනය කරගන්න උත්සාහ කරා. හැබැයි ඒක හරි ගියේ නැහැ. ඒ වෙලාවේ මගේ තරහ මට පාලනය කරගන්න බැරි වුණා කියලා. කොහොම හරි ජිබ්ගේ මුහුණේ පැත්තක් විතරයි සීරෙන්න පැනෝර් බිමට ඇනලා තියෙන්නේ කතුර. හාමුදුරුවෝ කියනවා ඔයා තරහ තිබුණට කාටවත් ලොකු අනතුරක් කළේ නැහැ කියලා. ඒ වගේම පැනෝර්ගෙන් අහනවා ඔයා ඒගොල්ලන්ට සමාව දෙන්න සූදානම්ද කියලා. මේ වෙලාවේ පීක් ඇවිල්ලා මේක බලාගෙන ඉන්නේ. පැනෝර් මේ වෙලාවේ හාමුදුරුවන්ට කියනවා මේ වෙලාවේ සුව කරන එක ටිකක් වේදනාත්මක වෙයි කියලා. පැනෝර් හාමුදුරුවන්ගේ කකුල වතුරේකට දාලා වතුරේක අල්ල ගන්නවා. ඒ වෙලාවේ පැනෝර් හරියට හාමුදුරුවන්ගේ වේදනාව උරා ගන්නවා වගේ පැනෝර්ගේ නහර
ඉදිමෙන්න ගන්නවා. ඒක ඊට පස්සේ පැතිරිලා පැනවරුගේ ඇස් වෙත යනවා. හාමුදුරුවෝ ඇස් වහගෙන ගාථා කියන්න ගන්නවා. හාමුදුරුවන්ගේ කකුලේ මහපඩැඟිල්ලෙන් මොකක්ද එළියට එන්න ගන්නවා. පැනවරු මේ වෙලාවේ අමාරුවෙන් හුස්ම ගන්නවා. පැනවරු හිමීට හාමුදුරුවන්ගේ ඇඟිල්ලේ තියෙන මොකක්ද ඇදලා ගන්නවා. හාමුදුරුවෝ වේදනාවෙන් වාඩි වෙලා දරාගෙන ඉන්නවා. ඊළඟට අපිට පෙන්නනවා අර නරක ගෑනු ළමයා ජිබ් එයාගේ මුහුණේ පුංචි තුවාලයක් තියෙනවා. පැනවරු අර කතුරෙන් ඇනපු එකෙන් එයාගේ යාළුවොත් එක්ක හුණියමක් වගේ එකක් කරනවා. මේ වෙලාවේ තමයි කට්ටියටම තේරෙන්නේ මේ ගැහැණු ළමයා තමයි අර කලින් මකුළුව දැක්ක ගැහැණු ළමයාට හුනියම් කරලා තියෙන්නේ කියලා. ඒ වගේම දැන් මෙයා උත්සාහ කරන්නේ පැනෝරට හුනියමක් කරන්න. මේ අතරතුර හාමුදුරුවන්ට එයාගේ මානසික ශක්තියෙන් ප්‍රතිකාර කරපු පැනෝර ගෙදර එන ගමන් ඉන්නේ. ගෙදරට ආපු ගමන් පැනෝරගේ ගෙදර දොර නිකන්ම ඇරෙනවා. පැනෝර හැරිලා බලද්දී පැනෝරගේ පිටිපස්සෙන් කවුරු හරි යනවා වගේ පේනවා. මේ වෙලාවේ පැනෝරට තේරෙන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා වටපිට බලනවා. එකපාරම කෙනෙක් ඇවිල්ලා පැනෝරට පහර දෙන්න හදනවා. පැනෝර දුවලා ගිහිල්ලා එළිය තැනක හැංගෙනවා. මේ වෙලාවේ පැනෝර දකින්නවා මේ ආපු අద్భుත පුද්ගලයා හෝ කාන්තාව පැනෝර ඉන්න තැනින් නැවිදගෙන එහාට යනවා. එකපාරම අනිත් පැත්තේ පැනෝර බලාගෙන ඉඳි පිටිපස්සෙන් ඇවිල්ලා පැනෝරගේ බෙල්ලෙන් අල්ලලා උස්සලා ගන්නවා. පැනෝර බිම දාලා පැනෝරට ගහන්න හදනවා. පැනෝර සටන් කරනවා. පැනෝර නැගිටලා බලද්දී මේ අద్భుත පුද්ගලයා හෝ අමුතු බලවේගය ඇවිල්ලා පැනෝරට ආය ඇටැක් කරනවා. පැනෝර බිම දාලා මන්නයක් පැනෝරගේ බෙල්ලට තද කරලා මරන්න හදනවා. මේ වෙලාවේ තා වයසක පුද්ගලයෙක් ඇවිල්ලා මේ අద్భుත බලවේගයට පහරක් ගහනවා. ඔළුව කුඩු වෙලා යනවා මැටි වගේ මේ අద్భుත බලවේගය. මේ වෙලාවේ ජිබ් මෙතන මේ වගේම රූපයක් තියාගෙන එයාගේ හුනියම කර කර ඉන්නේ. එතන තියෙන රූපය කුඩු වෙලා යනවා. යාළුවෝ ටිකයි ජිබුයි බය වෙලා පස්සට පනිනවා. මේ වෙලාවේ ජිබ් ළඟ හිටපු තවත් කාන්තාවක් ප්ලා කියලා එයාට තරහ ගිහිල්ලා එයා තවදුරටත් මන්තර මතුරන්න ගන්නවා. මේ වෙලාවේ අద్భుත අඳුරු දුමක් පැනෝරගේ කනට යනවා. පැනෝර දඟලන්න ගන්නවා ගොඩක් අමාරුවෙන් බිම වැටිලා. මේ වෙලාවේ අර ආපු පුද්ගලයා අර පැනෝර මරන්න හදපු එක විනාශ කරපු පුද්ගලයා ළඟට ඇවිල්ලා පැනෝරගේ බඩට කකුල තියනවා. ඊට පස්සේ තදින් පපුවට ගහනවා. කොහොම මෙහෙම ගහද්දී පැනෝරට වේදනාවක් දැනෙන්නේ නැහැ. අර එහා පැත්තේ මන්තර මතුරමන ගුරුකම් කරන හෝනියම් කරන කාන්තාවට රිදෙන්න ගන්නවා. මේ වෙලාවේ කට්ටිය බලාගෙන ඉද්දී මේ කාන්තාව කෑක ගහ වැටෙනවා. ජිබු යාගේ යාළුවෝ ටිකයි බය වෙලා බලාගෙන ඉද්දී මේ කාන්තාව වේදනාවෙන් බිම වැටලා දඟලනවා. අනිත් පැත්තෙන් අර පුද්ගලයා දිගටම පැනෝරගේ පපුවට තදින් පහර දෙනවා. මේ හැම පාරක්ම මේ පැත්තේ ඉන්න මේ මන්තරකාරියගේ පපුවට තමයි වදින්නේ. මේකත් එක්ක මේ ගහන පාරවල් නිසා මේ මන්තරකාරියගේ ඉලට ඔක්කොම කුඩු වෙලා යනවා. මේ අద్భుත මන්තරකාරිය මැරෙන විදිය අනිත් යාළුවෝ ටික කෑග ගහ බය වෙලා බලාගෙන ඉන්නවා. මේ පුද්ගලයා පැනෝරට උදව් කර පුද්ගලයාගේ නම ට්‍රී. එයා පැනෝරට කියනවා දැන් ඔය ආරක්ෂිතයි කියලා. ඊට පස්සේ පැනෝරගේ අම්මා ළඟට ඉක්මනට ගිහිල්ලා එයාගේ කොණ්ඩෙන් අල්ල ගන්නවා. කොණ්ඩෙන් අල්ලගෙන තරහින් කියනවා මම උඹට කිව්වා නේද පැනෝරව බලා ගන්න ඕනේ කියලා. ඊට පස්සේ පැනෝරගේ අම්මව බිම දාලා ගහන්න ගන්නවා. පැනෝර මේ වෙලාවේ ඇවිල්ලා අම්මව බේරගෙන අහනවා ඇයි ඔය අම්මට ගහන්නේ කියලා. මේ වෙලාවේ මේ පුද්ගලයා ට්‍රී hina වෙලා කියනවා නුවන් කියන්නේ උඹගේ අම්මා නෙවෙයි කියලා. මේ ඉන්නේ උඹ උපද්දවන්න සල්ලි දීලා කුලියට ගත්තු කාන්තාවක් කියලා කියනවා. මේකත් එක්ක පැනෝරට හිතා ගන්න බැරි වෙනවා මොකක්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ ට්‍රී මේ පුද්ගලයා සල්ලි වගේක් විසික් කරනවා පැනෝරගේ අම්මා ළඟට. උඹේ රාජකාරිය දැන් ඉවරයි කියලා කියනවා. ඒ හින්දා මෙතනින් ඵලයන් කියලා කියනවා. නුවන් හිමීට මේ සල්ලි ටික අතට ගන්නවා. ඊට පස්සේ හිමීට ගේ ඇතුළට යනවා. මේ වෙලාවේ ට්‍රී පැනෝර අල්ලන් කියනවා උඹ අවුරුදු 18ක් විනාශ කරා කියලා. පැනෝර මේ විකාර කියවන පුද්ගලයාගෙන් බේරෙන්න හදද්දී ආ දකිනවා මේ පුද්ගලයාගේ පපුවේ අර ටැටු එක තියෙනවා. මේ වෙලාවේ පැනෝර කෑ ගහනවා උඹ නේද මගේ යාළුවා ටේව් මැරුවේ කියලා. මේ වෙලාවේ ට්‍රී hina වෙලා කියනවා උඹ තමයි ටේව් මැරෙන්න හේතුව කියලා. මේ වෙලාවේ පැනෝර මෙතනින් බේරෙන්න දඟලද්දී මේ පුද්ගලයා අල්ලන් ඉන්න එකෙන් පැනෝරගේ අම්මා නුවන් පිටිපස්සෙන් ඇවිල්ලා මේ පුද්ගලයාට පිටට අනිනවා. ඒ පුද්ගලයා බිම වැටෙනවා. නුවන් ටක් ගාලා පැනෝරව අරගෙන දුවනවා. නුවන් ගිහිල්ලා බෝට්ටුවකට දාගෙන පැනෝරව අරන් මේ ගමෙන් පිටත් වෙන්න හදද්දී මෙතෙන්ට කපුටු රංචුවක් එනවා. මේ කපුටු රංචුව දරුණු විදියට නුවන්ට ඇටැක් කරනවා. පැනෝරට හානියක් නොකර අම්මට ගොඩක් තුවාල කරලා සූරනවා. ටික වෙලාවක් යද්දී එක කපුටෙක් වේගෙන් ඇවිල්ලා නුවන්ගේ බෙල්ල කපලා දානවා එයාගේ නියපොතු වලින්. මේ වෙලාවේ ටිකක් එහයින් කාන්තාවක් ඇවිල්ලා දුම් තියෙන භාජනයක් කරකවනවා. ඒ වෙලාවේ කපුටු ටික යනවා. පැනෝර මේ වෙලාවේ බෝට්ටුව අරන් යන්න හදනවා මේ කාන්තාවගේ පැත්තට උදව් ඉල්ල. ඊට පස්සේ මේ කාන්තාව පැනෝරව ඇදලා ගන්නවා උඩට. පැනෝර උත්සාහ කරනවා එයාගේ අම්මව ගන්න. මේ වෙලාවේ නුවන් වැටෙනවා. මේ වෙලාවේ නුවන් කියනවා මේ කාන්තාවට එයාගේ සහෝදරිය මේ ඉන්නේ එයාගේ නම නී මගේ දුව බලා ගන්න කියලා. ඊට පස්සේ පැනෝරගේ අත අරගෙන නුවන් පැනෝරගෙන් සමාව ඉල්ලනවා. ඒත් එක්කම අම්මා මැරෙනවා. මේකත් එක්ක පැනෝර වේදනාවෙන් කෑ ගහනවා. මේ අතරතුර පීක් එනවා පැනෝරගේ ගෙදරට. ගෙදර කවුරුත් නැහැ. මෙතෙන්ට එනවා පොලිස් නිලධාරියයි එයාගේ සහායකයයි. පැනෝරගේ යාළුවගේ තාත්තා. පීක් අහනවා ඔයගොල්ලෝ මොකද මෙතන කරන්නේ කියලා. පොලිස් කොස්තාපල් කියනවා ප්ලා ඒ කියන්නේ අර මන්තර කරපු ඕනියම් කරපු කාන්තාව මැරිලා කියලා. ජිබ් විකාර කරනවා කියලා කියනවා. කියන්නේ පැනෝර් ඒ ප්ලා කියන කාන්තාවට අර මන්තරකාරීට ශාප කරා කියලා. මෙලා පොලිස් නිලධාරියා දකිනවා පැනෝර්ගේ ගෙදර එක තැනක ලේ තියෙනවා. සාජන්ට් කියනවා වටපිට පරීක්ෂා කරන්න කියලා. මේගොල්ලෝ පරීක්ෂා කරලා දකිනවා උඩ තට්ටුවේ වහලා තියෙන කාමරයක් තියෙනවා. මෙතනදී තමයි පැනෝර්ගේ අම්මා එක එක විදිහේ අමුතු විදිහේ රිචුවල්ස් කරේ. මෙලා මේගොල්ලෝ දකිනවා පරණ වෙච්ච ළමයෙක්ගේ මල සිරුරක් තියෙනවා. ඊළඟ දවසේ මේ කට්ටිය අරන් එනවා මේ සිරුර හාමුදුරුවෝ ළඟට. කට්ටිය දකිනවා මේක හෙල වෙනවා කියලා හාමුදුරුවෝ ගාථා කියද්දි.
පොලිස් නිලධාරියා යනවා මොකක්ද මේකේ තේරුම කියලා. ඒ අතරතුර නී අර පැනෝර්ගේ අම්මගේ සහෝදරිය පැනෝර් එක කතා කර කර ඉන්නවා. එයා කියනවා නුවන්ට ඕන වුණා කියලා කාලයක් ගායිකාවක් වෙන්න. හැබැයි ඒකට ඔයාගේ අම්මගේ අම්මයි තාත්තා උදව් කළේ නැහැ කියලා කියනවා. ඒ නිසා ඔයාගේ අම්මා ගෙදරින් පැනලා ගියා කියලා කියනවා. අම්මා බැංකුවක වලට යන්න ප්ලෑන් කරන් හිටියා කියලා කියනවා. හැබැයි එක දවසක් ඊට කලින් එයාට හම්බුණා කියලා කියනවා එක නිකායක පුද්ගලයෝ කිහිප දෙනෙක්. ඒ වගේම එයාට සල්ලි ගොඩක් දෙන්නම් කිව්වයි කියලා කියනවා දරුවෙක් හදන එකට. අනිත් පැත්තෙන් හාමුදුරුවෝ පැහැදිලි කරනවා සමහර අමුතු විදිහේ හදිහෝනියම් තියෙනවා කියලා ඒගොල්ලන්ගේ බලය ආරක්ෂා කරගන්න කාන්තාවකගේ ගර්භාෂය පාවිච්චි කරන. ඒ වගේ දේවල් කරලා ඉපදෙන දරුවෙක්ට ලොකු බලයක් ලැබෙනවා කියලා කියනවා. මේ වෙලාවේ මේ තියෙන සිරුර පැනෝර් විසින් උරාගෙන තියෙනවා කියලා කියනවා මේ බලය ගර්භාෂයේ ඉද්දි. ඒ නිසා තමයි දැන් සියලුම බලයන් පැනෝර්ට තියෙන්නේ කියලා මේ හාමුදුරුවෝ කියනවා. පැනෝර්ගේ අම්මගේ සහෝදරිය ලියුමක් දෙනවා ඔයාට ඔයාගේ අම්මා ලියුම් ලිව්වා කියලා. ඒක කියවන්න කියලා කියනවා. නුවන්ගේ ලියුමේ තියෙනවා එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වුණා කියලා එයාගේ ගර්භාෂයේ තිබු දරුවා මැරුණාට පස්සේ. ඒ නිසා එයාව හිර කරගෙන තියාගෙන හිටියා කියලා කියනවා එයාට තව දරුවෙක් ලැබෙනකන්. එයා කියනවා එයා පැනෝර්ට ඒ නිසා ශාප කරා කියලා. එයා දුවෙක් විදිහට එයාව බැලුවේ නැහැ කියලා. එයාගේ ජීවිතේ විනාශ කරපු එකට එයා වෛර කරා කියලා කියනවා පැනෝර්ට. හැබැයි පැනෝර් කවදාවත් එයාට වෛර කරේවත් මොනවත් කිව්වෙවත් මොකක්වත් නැහැ කියලා කියනවා. එයා එච්චර වෛර කරද්දී පැනෝර් එයාගේ ළඟින්ම හිටියා කියලා කියනවා. එයා මහන්සි වෙලා ඉගෙන ගන්න උත්සාහ කරා කියලා කියනවා. ඒ නිසා මගේ හිතට ලොකු වරදකාරී හැඟීමක් ආවා කියලා අම්මා ලියලා තියෙනවා. අම්මා ලියලා තියෙනවා පැනෝර් වෙනුවෙන් බලාගෙන ඉන්න භයානක අනාගතය පැනෝර් දැනගෙන හිටියා කියලා එයා හිතන්නේ නැහැ කියලා. අම්මා ප්‍රශ්න කරනවා මම පැනෝර්ට ආදරය කරන්නද වෛර කරන්නද කියලා එයාට තේරෙන්නේ නැහැ කියලා. අතරතුර අපිට පෙන්නනවා අර පුද්ගලයා ට්‍රී කියන පුද්ගලයා අම්මා පිහෙන් යනපු පුද්ගලයා බේරිලා ගිහිල්ලා මන්තරයක් මතුර ඉන්නවා. පැනෝර්ගේ පුංචි දකින්නවා හැමතැනම කපුටෝ ඉන්නවා කියලා. පැනෝර් අරගෙන ඉක්මනට ඇතුළට යනවා. පැනෝර්ගේ පුංචි දොරවල් ඔක්කොම වහන්න කලින් අద్భుත බලවේගයක් ඇතුළට ඇවිල්ලා පැනෝර්ගේ ඇඟ ඇතුළට යනවා. පුංචි යනවා පැනෝර්ට උදව් කරන්න. හැබැයි පැනෝර්ව පාලනය කරගන්න බෑ. මේ ආපු බලවේගය ගොඩක් බලවත්. පැනෝර්ගේ ඇඟේ තියෙන මායා බලයන් මේ අద్భుත බලවේගය එළියට අදින්න හදනවා වගේ. පැනෝර් එයාගේ ශක්තියෙන් උපරිම උත්සාහ කරනවා මේ අద్భుත බලයට විරුද්ධ වෙන්න. පැනෝර් වේදනාවෙන් දඟල කෑ ගහද්දී පුංචි ළඟට වෙලා පැනෝර්ට උදව් කරනවා. මේ වෙලාවේ පුංචි කියනවා ඔයාට බේරෙන්න තියෙන එකම ක්‍රමය ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන බලය මුදාහරින එක කියලා. හැබැයි පුංචි කියනවා ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන බලය මුදාහැරපුවාම ඒක අවදි කරාම ඔයාගේ තුල ඒ බලය දිගටම තියෙනවා කියලා. ඔයා මැරෙනකන් ඔයාගේ ඇඟ ඇතුලේ ඒ ශක්තිය ඒ බලය තියෙනවා කියලා කියනවා. මේ වෙලාවේ පුංචි මන්ත්‍රයක් මතුරන්න ගන්නවා. ඒ වගේම පැනෝර්ට මතක් වෙනවා එයාට හිරිහැර කරපු අනම්මනම් කට්ටියව සහ විස්තර. ඒකේ වේදනාව එයාට කරදර කරද්දී එයාට දැනුණ වේදනාව දුක ඔක්කොම මතක් වෙනවා. එයාගේ යාළුවාගේ මරණය මතක් වෙනවා. එයාගේ අම්මගේ මරණය මතක් වෙනවා. එයාගේ ආදරණීය මිතුරිය එයාගේ අම්මා මේ හැමදේම එයාට නැති කලේ අඳුරු මායා බලවලින් කියලා එයාට තේරෙනවා. මේකත් එක්ක පැනෝර්ට හොඳටම තරහ යනවා. පැනෝර් කෑ ගහනවා උඹට ඕනේ මම යක්ෂයෙක් වෙන්නද කියලා. එහෙනම් මම යක්ෂයෙක් වෙන්නම් කියලා පැනෝර් කෑ ගහනවා. එක්කම පැනෝර්ගේ ඇඟ ඇතුලේ තියෙන අධිමානසික බලය අවදි වෙනවා. මේ අතරතුර අපිට පේනවා හාමුදුරුවෝ පීක් එක කතා කර ඉන්නවා. හාමුදුරුවෝ පීක්ට කියනවා පැනෝර්ට අනිත් අයට කරලා තියෙන ශාප උරා ගන්න පුළුවන් කියලා. අනිත් අයට කරලා තියෙන හදිහුනියම් එයාගේ ඇඟට උරා ගන්න පුළුවන් කියලා. පැනෝර් එයාට එහෙම බලයක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ එයා උදව් කරා කියලා කියනවා මිනිසුන්ට. හාමුදුරුවෝ කියනවා පියක්ට ඔයාගේ අම්මා මැරුණ දවසේ පැනෝර් එයාගේ බෙල්ලෙන් අල්ලන් කරේ අම්මගේ ඇඟට තිබුණ ශාපය උරා ගන්න හැදුව එක කියලා. පැනෝර්ගේ අම්මට මේ තිබුණ ශාපය උරා ගන්න හදද්දී පැනෝර් ඉවත් කරා කියලා කියනවා ඔයගොල්ලෝ ඇවිල්ලා. ඒ වෙලාවේ අපිට පෙන්නනවා පැනෝර්ගේ යාළුවා පියක්ගේ තාත්තා අම්මට දීපු මතුරපු හූනියම් පානයක් නිසා. පස්සේ පියක් ගිහිල්ලා තාත්තගෙන් මේක කියලා අහනවා. තාත්තා පියක්ගෙන් සමාවිල්ලනවා. මම ඒ වෙලාවේ බය වෙලා හිටියේ කියලා කියනවා. ඒ නිසා මම ඒක පැනෝරට පැටවුවා කියලා කියනවා අම්මගේ මරණයේ වගකීම. මේ අතරතුර ට්‍රී ඉන්නවා මිනිස්සෙක් අහනවා කොහෙද යන්නේ කියලා. ට්‍රී කියනවා අපි පැනෝර්ව අඩු තක්සේරු කරා කියලා. මං යාව දඩයම් කරන්න යනවා කියලා කියනවා. මේ වෙලාවේ මේ මූණ පෙන්වන්න නැති මිනිස්සයා ට්‍රීට කියනවා පැනෝර්ගේ බලය තාම අස්ථාවරයි කියලා. නිසා පැනෝර් අපි ළඟට නිකම්ම එයි කියලා කියනවා. එදා රෑ දැන් පැනෝර් නැගිටලා එයාගේ ඇඟේ බලය අවදි වෙලා තියෙන්නේ. එයා මන්තරයක් මතුරනවා. මතුර බෝනික් වගේක් හදනවා. අපිට පෙනෙනවා ජිබුයි පානෝයි කතා කර ඉන්නවා. ජිබ් පැනෝර් ගැන පොන්ට කියකේ ඉන්නේ. පැනෝර් එයාගේ අම්මත් එක්ක රණ්ඩු කරා කියලා කතාවක් තියෙනවා කියලා කියනවා. වගේම පැනෝර්ගේ ගෙදරට පොලිසිය යද්දී ලේ වලින් වැහිලා තිබුණා කියලා කියනවා. ජිබ් කියනවා පැනෝර් නැති එකම හොඳයි කියලා. පැනෝර් ආපහු ආවොත් එයා ලොකු කරදරයක වැටෙනවා කියලා කියනවා. පොන් අහනවා ජිබ්ගෙන් ඔයා බයද කියලා. පැනෝර් එක අద్භූත බලවේග පාවිච්චි කරන එකට ඔයා බයද අහනවා. මේ වෙලාවේ ජිබ් කියන්නේ මම මොනවටත් බය නැහැ මා ළඟ හොඳ බඩු තියෙනවා කියලා. එයා පෙන්නනවා යට තියලා එකක් අරගෙන ඇඳයට තිබිලා එකක් අරගෙන මේකේ තියෙන්නේ කළු බල්ලන්ගේ රුධිරය කියලා. මේකෙන් ඕන හූනියමක් මග හැරෙනවා කියලා. පොන් කියනවා ඔයා මාර දක්ෂයිනේ කියලා. පොන් කියනවා මං දැන් ගෙදර යන්නම් කියලා. දෙන්න කාමරෙන් එළියට එද්දී ජිබ්ගේ කාමරේ කොට්ටේ උඩ තිබුණ කෙස් වගේක් කවුද ගන්නවා. පස්සේ පොන් ගියාට පස්සේ ජිබ් කාමරෙට එද්දී ජිබ් දකිනවා පැනෝර් කාමරේ වාඩි වෙලා ඉන්නවා. ජිබ් ඉක්මනට පාත් වෙනවා එයාගේ අර පෙට්ටිය ගන්න බලු ලේ තියෙන. පැනෝර් මේ වෙලාවේ ජිබ්ගේ කොණ්ඩෙන් අර එයා හදපු බෝනික් එක්ක තද කරනවා. මේකත් එක්ක ජිබ් වැටෙනවා ඇඳ උඩට. ජිබ් වේදනාවෙන් කෑ ගහනවා. පැනෝර් මන්තර මතුරන්න ගන්නවා.
ජිබ් මේ වෙලාවේ වේදනාවෙන් කෑ ගහ උදව් ඉල්ලනවා. ජිබ්ට තේරෙනවා එයාගේ බෙල්ල හිර කරනවා වගේ කියලා. ඊට පස්සේ පැනෝර් අලු වගේක් මෙයාගේ මූණට පිඹිනවා. පිඹින්නේ අර මන්තරකාරිගේ මරණ අලු පුච්චපු අලු. ජිප් ටක් ගාලා එළියට දුවන්න හදද්දී දොර අරිද්දිම අර මැරිච්ච මන්තරකාරිව පේන්න ගන්නවා. මේ වෙලාවේ මේ මන්තරකාරිගේ ආත්මය ඇතුල් වෙනවා මේ කාමරය ඇතුළට. ජිප් පස්සෙන් පස්සට යනවා. පැනෝර් අහනවා නිකන් විහිළුවෙන් වගේ ඇයි මෙච්චර බය කියලා. මෙයා ඔයාගේ පර්සනල් හෙයාර් ස්ටයිලිස්ට් නේද කියලා අහනවා. පැනෝර් ආපහු මතුරන්න ගන්නවා. මේ වෙලාවේ මේ ආපු අවතාරය කොණ්ඩේ ඇදලා ගන්නවා හිස් කබලත් එක්ක කොණ්ඩේ ගැලවිලා එන්න. මේ අතරතුර පොන් ගිහිල්ලා ට්‍රීට පෙන්නනවා ගැහණු ළමයෙක්ගේ පින්තූරය. මේ අතරතුර පැනෝර් ට්‍රීගේ සපත්තුවේ තිබුණ පස් වගේක් දානවා එක මන්තර කොලයකට වගේ එකට. අනිත් පැත්තෙන් ට්‍රී පොන්ට දෙනවා යන්ත්‍රයක්. මේක තමයි ආදර බලවල හොඳම මැජික් එක කියලා තමයි පොන්ට දෙන්නේ. ට්‍රී කියනවා මේකට ලොකු ගාණක් යනවා කියලා. ඒත් එක්කම මේගොල්ලන්ට ශබ්දයක් ඇහිලා බලද්දී හුණෙක් ඉන්නවා පිටියේ. ඒකත් එක්කම ට්‍රී නැගිටිනවා. පැනෝර්ගේ පින්තූරේ දාලා තියෙන යන්ත්‍රයක් තියෙනවා ට්‍රී ළඟ. ඊට පස්සේ ආ මෙතන තියෙන කාමරයක් ඇතුළට යනවා. එයා මොන හරි හොයන්න යනවා වගේ තමයි පේන්නේ. මොකක් හරි ආව කියලා යාට තේරිලා වගේ. ඊට පස්සේ ට්‍රී හොයාගන්නවා පැනෝර් හංගපු යන්ත්‍රයක් තියෙනවා එතන උඩ තැනක. ඊට පස්සේ ට්‍රී යනවා උඩු මහලට. මේලා පැනෝර් එක පැත්තකින් ඇවිල්ලා පොල්ලකින් ගහනවා මේ ට්‍රීගේ ඔළුවට. ඊළඟ පාරේදී ට්‍රී ටක් ගාලා බේරෙනවා. මේලා ෆයිට් කරලා පැනෝර්ව බිම දානවා. ඊට පස්සේ පැනෝර්ගේ ඇඳපු යන්ත්‍රයේ තියෙනවා ට්‍රී ළඟ. ඒක එහෙට මෙහෙට නමලා පැනෝර්ට වේදනාව දෙනවා. ට්‍රී එයාගේ මන්ත්‍ර බලයෙන් පැනෝර්ගේ අතපය කඩලා දානවා. ඊට පස්සේ පොල්ලක් අරන් පැනෝර් දිහා බලලා කියනවා මං උඹගේ ඇඟ ඇතුලේ තියෙන බලය එළියට ගත්තාට පස්සේ උඹ මැරෙන්නේ උඹගේ අම්මටත් වඩා හන්ත විදිහට කියලා. හැබැයි මේ වෙලාවේ පැනෝර් ළඟ තියෙන පිහියක් වගේ එකකින් ට්‍රීගේ කකුලට අනිනවා. ට්‍රී පිටිපස්සට වැටෙනවා. මේත් එක්ක පැනෝරට පැන ගන්න අවස්ථාවක් හම්බෙනවා. ට්‍රී මේ වෙලාවේ කොරග ගහ පැනෝර් හොයාගෙන යන්න හදනවා. පැනෝර් ඊළඟට කරන්නේ අර කළු බල්ලන්ගේ ලේ දානවා මේ ට්‍රීගේ ඇඟට. ඊට පස්සේ පොල් අරගෙන ඔලුවට ගහනවා. පැනෝර් ඉස්සරහට යනවා. මෙයා බඩ ගාගෙන පිටිපස්සට යනවා. මේ තියෙන කාමරේ වටපිට බලද්දි පැනෝර්ට තේරෙනවා මේගොල්ලන්ගේ මේ කල්ට් එකේ නිකාය කරපු වැඩ. පැනෝර් කියනවා උඹ මේ දේවල් ගොඩ කාලෙක ඉඳලා කරලා තියෙනව නේද කියලා. මෙතන බිත්තියේ තිබුණ පින්තූරයක් අරන් බලනවා. මේ දරුවා කවුද කියලා අහනවා. මේ වෙලාවේ මේ ට්‍රී කියනවා ඒ උඹේ තාත්තා කියලා. පැනෝර් අහනවා මාව මේ විදිහේ යක්ෂයෙක් කරපු කෙනාද කියලා. ඊට පස්සේ තවත් පාරක් ට්‍රයිට ගහනවා. ගහලා සිහිනති කරනවා. මේ අතරතුර පම්ට ඇහෙනවා කවුරු හරි අඬනවා කියලා යාගේ පිටිපස්සේ. හැරලා බලද්දි ජිබ් හිටගෙන ඉන්නවා. පොන් ජිබ් ඉන්න විදිහ දැකලා හොඳටම බය වෙනවා. ජිබ් එනවා පොන් ළඟට. මං ඔයාට ආදරෙයි කියලා කියනවා. පොන් ජිබ්ව තල්ලු කරලා දුවන්න හැරෙනවා. අනිත් පැත්තෙන් පැනෝර් එනවා. ජිබ් හොඳටම බය වෙලා වැඳගෙන පැනෝර්ගෙන් සමාව ඉල්ලනවා. ඊළඟට අපිට පෙන්නනවා පැනෝර් පොන්වයි ජිබ්වයි දෙන්නම අල්ලගෙන ගැට ගහලා. පොන් අඬන්න කියනවා මට යන්න දෙන්න කියලා. මේ හැම දෙයක්ම කරන්න මාව පෙළඹෙව්වේ ජිබ් කියලා කියනවා. පැනෝර් හිමීට පොන්ගේ ඉස්සරහින් වාඩි වෙනවා. මේ කකුල් නේද සෙල්ලම් කරන්න පාවිච්චි කරේ කියලා කියනවා බෝල ගහන්න. තවදුරටත් මේ කකුල් ඕන වෙන එකක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ හිමීට අඬුවක් අරගෙන පොන්ගේ කකුල් වල ඇඟිල්ල කඩලා දානවා. පොන් කෑ ගහනවා වේදනාවෙන්. පැනෝර් hina වෙවි ඇඟිලි කඩනවා. ඊට පස්සේ තවදුරටත් එක එක විදිහේ වද දීලා පොන්වයි ජිබ්වයි කම්බි වලින් ඒගොල්ලන්ගේ හැම හාරලා බැඳලා දානවා. මේ ඔක්කොම වෙද්දි ඉස්කෝලේ ඇතුලේ ප්‍රින්සිපල්ුයි ඉස්කෝලේ සුද්ධ කරන මිනිස්සයයි වද දුන්න තවත් ළමයි 4 දෙනෙක්ගේ සිරුරු හොයා ගන්නවා. ඔක්කොම මරලා දාලා. පිරිසිදු කරන්න ඉක්මනට පොලිසියට එනවා. මේ ඉස්කෝලේ මරණ ගැන වාර්තා කරනවා. මේ අතරතුර පීක් ඇහැරෙද්දී එයා ඉන්නේ පැනෝර්ගේ ගෙදර. පීක් නැකිලා ගෙදරින් එළියට එද්දී පොලිසිය ඇවිල්ලා අහනවා කෝ පැනෝර් කියලා. පැනෝර් එක්ක ප්‍රශ්න තිබුණු ඉස්කෝලේ ළමයි 4 දෙනෙක් මැරිලා කියලා කියනවා. මේ වෙලාවෙම සාජන් කතා කරනවා පොලිස් නිලධාරියට. පොලිස් නිලධාරියා දුවගෙන යනවා මොකද කියලා බලන්න. කට්ටියම දකිනවා අර පැනෝර්ට මන්තර ගුරුකම් කරපු ට්‍රීගේ මල සිරුර තියෙනවා. ඊට පස්සේ යනවා ට්‍රීගේ ගෙදරට ගියාම දකිනවා පොන්ගේ ජිබ්ගේ මල සිරුර තියෙනවා. දෙන්නව එකට බැඳලා දාලා එකට මහලා දාලා දෙන්න මැරිලා. සාජන් පොලිස් නිලධාරියට පින්තූරයක් පෙන්නනවා. මේ පින්තූරේ තියෙනවා එක ළමයෙක්ට වන්දනාමාන කරනවා වගේ සරසලා තියෙනවා. පීක් අහනවා ඇයියාට ඒ විදිහට සලකන්නේ කියලා. පොලිස් නිලධාරියා කියනවා ජිබ්වයි පොන්වයි මැරුවේ පැනෝර්ගේ පලිගැනීමේ කොටසක් කියලා. හැබැයි ට්‍රීව මැරුපු එකට තව ලොකු හේතුවක් තියෙන්න ඕනි කියලා කියනවා. වගේම මේ පින්තූරේ පැනෝරු අතර මොකක් හෝ සම්බන්ධයක් තියෙනවා කියලා කියනවා. ඊළඟ දවසේ අමුතු විදිහේ රිචුවල් එකක් තියෙනවා. ගමේ කට්ටිය ඔක්කොම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. කොහොම හරි මේ උත්සවය යද්දී පොලිස් පරීක්ෂකවරයයි පොලිස් සාජනුයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. සාජන් අහනවා පොලිස් නිලධාරියාගෙන් පැනෝර් මෙතෙන්ට එයිද කියලා. මොකද මෙතනින් ඔක්කොම කට්ටිය ටැටූ තියෙන කට්ටිය අර අමුතු විදිහේ කල්ට් එකේ කට්ටිය. පොලිස් නිලධාරියා කියනවා පැනෝර් අනිවාර්යෙන් මෙතෙන්ට එන්න ඕනේ කියලා. ටිකකට පස්සේ ඔක්කොම කෑම දීලා තියෙනවා. ඔක්කොම කට්ටිය කෑම කන්න පටන් ගන්නවා. එකපාරම එක මිනිස්සෙක් කෑම කකයිද්දී කෙල ගහලා බලනවා. ඒ වෙලාවෙ එතන යන්ත්‍රයක් වගේ තියෙනවා. කොහොම හරි මේ වෙලාවේ තමයි කට්ටිය තේරුම් ගන්නේ ට්‍රීගේ මස් අරගෙන පැනෝර් මේ කෑම වලට එකතු කරලා කියලා මන්තර මතුරලා. එකපාරම මේ මිනිස්සයා අමුතු විදිහට හැසිරෙන්න ගන්නවා, දඟලන්න ගන්නවා. ෂර්ට් එක ඉරාගෙන කෑ ගහනවා. පපුවේ තියෙනවා අර පච්චයක්. එකපාරම මේ පූජාව කරලා ආහාර ගන්න මේ කල්ට් එකේ කට්ටිය හැමෝගෙම පපුවල තියෙනවා අර ටැටූ එක කෑ ගහ දඟලන්න ගන්නවා. එකින් එකා මරා ගන්නවා. මේ වෙලාවේ පොලිස් නිලධාරියයි සාජනෝ යනවා මොකද කියලා බලන්න කට්ටියව බේරගන්න. හාමුදුරුවෝ කියන පියක්ට කොහොම හරි පැනෝරව නවත්තන්න ඕනේ කියලා.
පොලිස් නිලධාරියයි සාජනයි පියෙකු උත්සාහ කරනවා මේ දඟලන විකාර කරන ගම්වැසියන්ව බේරගන්න. ටිකලකට පස්සේ පැනෝර් මෙතෙන්ට එනවා. එයා දරුණු මන්තරයක් මතුරගෙන කට්ටිය අතරින් නැවිදගෙන එනවා. මෙයා මන්තරය මතුරද්දී මේ කල් ටිකේ මිනිස්සු මේ අදාළ නිකායේ මේ භයානක කල් ටිකේ මිනිස්සු එකින් එකා වැටෙනවා. වේදනාවෙන් කට්ටිය දඟලනවා. මේ වෙලාවේ තමයි අපි තේරුම් ගන්නේ පැනෝරට ආදරෙන් සැලකපු අර යන් ඇන්ටි එයාගේ මහත්තයයි ඔක්කොම මේ කල්ට් එකේ කට්ටිය කියලා. පියක් පැනෝර ළඟට ඇවිල්ලා කියනවා මේක නවත්තන්න කියලා. පැනෝර කියනවා මං කාලයක් ගරු කරපු මිනිස්සු මුලින් ඉඳලම රිද්දෙව්වේ මට ඒගොල්ලෝ තමයි කියලා. ඒ නිසා ඒගොල්ලෝ මැරෙන්න ඕනේ කියලා කියනවා. මේ වෙලාවක පාරම ඉස්කෝලේ ප්‍රින්සිපල් ඇවිල්ලා අල්ල ගන්නවා පියක්ව. එයාගේ බලය පාවිච්චි කරලා පියක්ට අමුතු මොකක්ද කරලා බිම වට්ටනවා. පියක්ගේ පපුවට කකුල තියා ගන්නවා. පැනෝර කියනවා ප්‍රින්සිපල්ට මේක නවත්තන්න කියලා. ප්‍රින්සිපල් කියනවා ඔබ මාත් එක්ක එන්න ඕනේ. එතකොට මූව නිදහස් කරන්නම් කියලා. කරගන්න දෙයක් නැති තැන පියක්ව බේරගන්න ඕන නිසා පැනෝර එකඟ වෙනවා. කල්ට් එකේ මිනිස්සු ඇවිල්ලා පැනෝර අල්ලගෙන අරගෙන ගියාට පස්සේ මේ පුද්ගලයා ප්‍රින්සිපල් පියක්ව රිලීස් කරන්න නැතුව එහෙම දාලා යනවා එයාගේ ශාපය තියෙන්න. පියක් වරන් යනවා හාමුදුරුවෝ ළඟට. හාමුදුරුවෝ උත්සාහ කරනවා පියක්ට උදව් කරන්න. පියක්ගේ බඩ පිම්පෙන්න ගන්නවා අමුතු විදියට පියක් වේදනාවෙන් කෑ ගහනවා. හැබැයි හාමුදුරුවන්ට කරගන්න දෙයක් නැහැ. මේ වෙලාවේ පියක් වේදනාවෙන් දඟල ඉද්දී මෙතෙන්ට එනවා කාන්තාවක්. පියක්ගේ තාත්තයි හාමුදුරුවෝයි ඒ කාන්තාව දිහා බලනවා. මේ අතරතුර පැනෝර අරන් ගිහලා තියෙනවා අතහැරලා දාපු පන්සලට අර කැලේ ඇතුලේ තියෙන. එයාව නාවල කරලා පිරිසිදු කරලා මේ අමුතු රිචුවල් එකට ලැහැස්ති කරනවා. මේ අතරතුර අපිට පෙනෙනවා පන්සලට ආපු කාන්තාව පැනෝර්ගේ අම්මගේ සහෝදරිය කියලා. එයා ඇවිල්ලා වෙනම රිචුවල් එකක් කරනවා පියක්ව බේරගන්න. ගොඩක් උත්සාහ කරනවා තාමත් සුව කරගන්න බැරුව වැඩේ කරගෙන යනවා. පැනෝර් අල්ලන් ආපු ඉස්කෝලේ ප්‍රින්සිපල් කියනවා දැන් ඔය ආරක්ෂිතයි කියලා. උඹ මහ ජරා එකෙක් කියලා පැනෝර් ප්‍රින්සිපල්ට කියනවා. උඹ මගේ තාත්තා, උඹ මගේ ප්‍රින්සිපල්, දැන් උඹ මාව රේප් කරන්න හදන්නේ කියලා. මේ වෙලාවේ මේ පුද්ගලයා කියන්නේ මේක බලය හොමාරු කිරීමේ ක්‍රමයක් කියලා. ඒගේම දරුවා මං වගේම බලවත් පුද්ගලයෙක් වෙයි කියලා කියනවා මේ කල්ට් එක නායකයා විදියට පාලනය කරන්න. එලා පැනෝර් බයිනවා උඹ කාන්තාවන්න පාවිච්චි කරනවා කියලා උඹගේ දරුවෝ අරන් යන නිකන් වෙසල්ස් විදිහට. වගේ මේ වෙලාවේ පැනෝර් ඔක්කොම දිහා බලලා කියනවා උඹලා ඔක්කොම අපායේ ගිනි ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ප්‍රින්සිපල් මෙතන තියෙන පිළිමයක මුහුණක් අරගෙන දා ගන්නවා. ඊළඟට මන්තර මතුරන්න ගන්නවා. ඇත්තටම වෙස්මුණ ගැලෙව්වට පස්සේ මෙතන තියෙන අద్භූත භයානක පිළිමයක්. අතරතුර හාමුදුරුවෝ පෙන්නනවා පැනෝර්ගේ පුංචිට අර පැනෝර් එක්කම සිරුර හිටපු අනිත් දරුවගේ අර මල සිරුර. පුංචි කරන්නේ මේකෙන් පොඩි කෑල්ලක් කපලා ඒකෙන් පවුඩර් එකක් හදනවා. මේකේ යන්තම් හෝ බලයක් තියෙන්න පුළුවන් කියලා කියනවා. කොහොම හරි පියක් දඟල ඉද්දී මේ කුරු ටික පියක්ගේ කටට දානවා. පියක් දඟලන්න ගන්නවා ගොඩක් අමාරුවෙන්. පියක්ට පේනවා පැනෝර බැඳලා තියෙනවා වගේ, ඒ වගේම පැනෝර ඉන්නේ කොහෙද කියනවා වගේ මේ වෙලාවේ. ඊකට පියක් වමනය කරනවා මොනවාද අමුතු දෙයක්. මේකත් එක්ක පියක්ගේ ජීවිතය ගැලවෙනවා. පියක්ට හරි සියාවට පස්සේ යා කියනවා මම පැනෝර බේරගන්න යනවා කියලා ටක් ගාලා දුවනවා. මේ අතරතුර ප්‍රින්සිපල් එහෙම නැත්නම් පැනෝර්ගේ භයානක අద్භූත තාත්තා පැනෝරව රේප් කරන්න හදනවා. ගමේ මිනිස්සු අමුතු විදියට hina වෙලා බලාගෙන ඉන්නවා. පැනෝරට ආදරෙන් සැලකපු මිනිස්සු තමයි මෙතන ඉන්නේ. ඒගොල්ලෝ මල්ලි හින්න ගන්නවා. මේ වෙලාවේ පොලිස් නිලධාරියා මෙතෙන්ට කොහෙන්ද ලැවිලා වෙඩි තියනවා මේ ප්‍රින්සිපල්ට. ඒ බුලට් එකෙන් ප්‍රින්සිපල්ට බලපෑමක් නැහැ. මේ වෙලාවේ මේ කල්ට් එකේ මිනිස්සු පොලිස් නිලධාරියාවයි සාජන්වයි කට්ටියව මරන්න එනවා. පොලිසිය මේගොල්ලන්ට වෙඩි තියනවා. ප්‍රින්සිපල් කියනවා මාව නවත්තන්න කාටවත් බෑ කියලා. ඊට පස්සේ අහස දිහා බලාගෙන මතුරන්න ගන්නවා. කපුටෝ රංචුවක් එනවා. හැබැයි මේ කපුටෝ මේගොල්ලන්ට ඇටැක් කරන්නෙද්දී එකපාරම මේ කපුටෝ ගිනි අරගෙන වැටෙන්න ගන්නවා. මේ වෙලාවේ අනිත් පැත්තේ ඉඳන් පැනෝර්ගේ පුංචි තවත් මන්තරයක් මතුරනවා. මේ මන්තර ඔක්කොම අනිත් පැත්ත හැරෙන්න. ප්‍රින්සිපල් කරන්නේ අර වෙස් මුහුණ පැනෝර්ට දානවා. ඊට පස්සේ මතුරන්න ගන්නවා. ඊට පස්සේ පැනෝර්ගේ ඇඟිලේ තියෙන මේ මන්තර බලය, මායා බලය ඔක්කොම මේ වෙස් මුහුණට ඇදලා ගන්නවා. මේ වෙලාවේ පිටිපස්සෙන් පියක් ටක් ගාලා ඇවිල්ලා මන්න පියකින් ප්‍රින්සිපල්ට ගහනවා. හැබැයි යාට සිරුරට හානියක් වෙන්නේ නැහැ. පිය බම්පෙලා යනවා. ප්‍රින්සිපල් තල්ලු කරලා දානවා පියක්ව. ඇඟට පැනලා පියක්ට ගහන්න ගන්නවා. ඔබට මැරෙන්න ඕනේද කියලා අහනවා. පොරවක් අරන් පියක්ට කොටන්න හදද්දිම මේ ප්‍රින්සිපල්ව ගිනි ගන්න ගන්නවා. ඊට පස්සේ මුළු සිරුරම ඇවිලෙන්න ගන්නවා. මේ වෙලාවේ අනිත් පැත්තේ ඉන්න පුංචි අර මලසිරුරට අර දරුවාගේ මලසිරුරට ගිනි තියලා. ඒ නිසා ප්‍රින්සිපල්ව ගිනි ගන්න ගන්නවා. ඒ වෙලාවේ ප්‍රින්සිපල් කරන්නේ බිම තියෙන වැලි අරගෙන ඇඟේ ගා ගන්නවා මන්තරයක් මතුරන ගමන්. ටිකක් ගාලා පැනෝර් ළඟට ගිහිල්ලා දාලා තියෙන වෙස් මුහුණ ගලවනවා. පැනෝර් නිදහස් කරගන්න උත්සාහ කරනවා. ප්‍රින්සිපල් අනිත් පැත්තෙන් මන්තරය මතුර තදින් ගහනවා පොළවට. මේකත් එක්ක මේ බලයත් එක්ක පුංචිව විසික් වෙලා වැටෙනවා. ප්‍රින්සිපල් එකපාරම පිටිපස්සෙන් ඇවිල්ලා පියක් වල්ලගෙන පැනෝරට තර්ජනය කරනවා. උඹගේ ඇඟේ තියෙන දේවල් යටත් කරන්න කියලා කියනවා, බාර දෙන්න කියලා කියනවා, නැත්නම් පියක් මැරෙනවා කියලා කියනවා. පියක් එපා කියද්දී පැනෝර් දා ගන්නවා ආපහු අර වෙස් මුහුණ. මේ වෙලාවේ ප්‍රින්සිපල් ආපහු මතුරන්න ගන්නවා. ආයෙත් පැනෝර්ගේ ඇඟේ තියෙන බලය ඇදලා ගන්නවා මේ වෙස් මුහුණට. මේ වෙලාවේ පියක් එකපාරම එයාගේ නියපොතු වලින් ප්‍රින්සිපල්ගේ අත සූරනවා. මේකත් එක්ක ආපහු මේ රිචුවල් එකට බාධා වෙනවා. පියක් කියනවා පැනෝර්ට උණ බටෙන් අයින්න කියලා. මගේ ලේ වලින් මෙයාව නවත්තන්න කියලා. මේ වෙලාවේ පැනෝර් කරන්නේ මේ උණ බටේ අරගෙන මේ බටේ වේගෙන් අනිනවා පියක්ගේ හරහා ගිහිල්ලා ප්‍රින්සිපල්ගේ බඩ හරහා යන්න. පියකයි ප්‍රින්සිපල්වි දෙන්නම වැටෙනවා. මේ වෙලාවේ ප්‍රින්සිපල් කියනවා උඹ මාව පරාජය කරත් මගේ දේවල් කවදාවත් යන්නේ නැහැ කියලා. මේ වෙලාවේ පැනෝර්ට ගොඩක් තරහ යනවා. පැනෝර් පිහියක් අරන් ඇවිල්ලා ප්‍රින්සිපල්ගේ පපුවට ඇනලා පපුව පලනවා. පැනෝර් කියනවා එහෙනම් මං උඹේ බලයන් මගේ කරගන්නම් කියලා.
පැනෝර් මේ සිරුර ඇතුළට අත දානවා. ප්‍රින්සිපල් කියනවා මේ බලයන් උඹ මැරෙනකන් උඹේ ඇඟේ තියෙයි කියලා. පැනෝර් ප්‍රින්සිපල්ගේ හදවත ගලවලා ගන්නවා. පියක් වේදනාවෙන් අඬ බලාගෙන ඉන්නවා පැනෝර් මේ හදවත අනුභව කරද්දී. ඊට පස්සේ අර වෙස්මුණ ගලවලා ගිහිල්ලා අර අద్භූත පිළිමයට දානවා. ඊට පස්සේ දන ගහගෙන යාඥා කරනවා. මම මේ බලය ඇස් තුනක් තියෙන දෙවියන්ට ලබා දෙනවා කියලා කියනවා. මේ වෙලාවේ පැනෝර්ගේ ඇඟේ තියෙන සම්පූර්ණ බලය ගැලවිලා යනවා මේ මාස්ක් එකට. පැනෝර් සිහි නැති වෙලා වැටෙනවා. ළඟට අපිට පෙනෙනවා හොස්පිටල් එකේ පියෙක් ඉන්නවා. එයා මැරිලා නැහැ. දැන් සුව වෙමින් ඉන්නේ. පොලිස් නිලධාරියා කියනවා තාත්තට මෙයාගේ සිරුරේ කොහෙටවත් ඇතුලේ අවයවයකට තුවාල වෙලා නැහැ කියලා ඒ අනපු විදිහෙන්. පියක් ටික්මන්ට හොඳටම සුව වෙයි කියලා කියනවා. ඊට පස්සේ පොලිස් නිලධාරියා යනවා හාමුදුරුවෝ හම්බෙන්න. හාමුදුරුවෝ කියනවා මේ අමුතු කල්ට් එක ගම සූරා කෑවා කියලා ගොඩ කාලයක ඉඳලා අපේ මිනිස්සු අතරම ජීවත් වෙලා රහසින් ඒගොල්ලන්ගේ වැඩ කරා කියලා කියනවා. වගේම අර පන්සලේ හාමුදුරුවෝ නැති වෙලා තියෙන්නේ. මේ හාමුදුරුවන්ට අමුතු වේදනාවක් අමුතු දේවල් දැනෙන්නේ. ඒ ඔක්කොම මේ අමුතු කල්ට් එකේ අය කරන හාමුදුරුවන් විනාශ කරන්න කරපු වැඩ කියලා නිලධාරියා තේරුම් ගන්නවා. හාමුදුරුවෝ පැහැදිලි කරනවා ඒගොල්ලෝ කෑදරකම මිනිසුන්ගේ තියෙන ආශාව ඔක්කොම ප්‍රයෝජන අරගෙන එක මිනිසුන් ඒගොල්ලන්ගේ පැත්තට ගන්නවා කියලා එක මන්ත්‍ර ගුරුකම් වලින් මිනිසුන්ව කොටු කරනවා කියලා. එතෙම පන්සල් වල ඉන්න හාමුදුරුවරු පන්සල් විනාශ කරන්න පන්සල් වල ඉන්න හාමුදුරුවන් එලවලා දාන්න වැඩ කරනවා කියලා. පොලිස් නිලධාරියා කියනවා පැනෝර් කියන්නේ එලියක් කියලා අන්ධකාරයෙන් උපතලද. ඒ වෙලාවේ හාමුදුරුවෝ කියනවා පොලිස් නිලධාරියාට දැන් ඔයා තේරුම් ගන්න ඕනේ කියලා පැනෝර් කරපු හැම දෙයක්ම කරේ මේ ගමේ මිනිස්සුන්ව මේ අద్භූත බලවලින් මේ අద్භූත නිකාය මිනිස්සුන්ගෙන් බේරගන්න කියලා. එදා අර සමනලෙක් ඇවිල්ලා පැනෝර්ගේ පපුවේ වහනවා. එතෙන්ට ලැඳලා ටිකකින් පියාඹලා යනවා. දවසේ පැනෝර් ලොකු නිින්දක ඉඳලා හැරෙනවා. ගොඩක් දවස් මේ විදිහට සිහි නැතුව හිටියා. පියක්ට ගොඩක් සතුටුයි පැනෝර් ඇහැරුණ එක ගැන. පියක් උදව් කරනවා පැනෝර්ට නැගිටින්න. පැනෝර් ටිකක් වෙලා වටපිට බලලා මම මේ කොහෙද ඉන්නේ? ඔයා කවුද කියලා අහනවා. කාලයකට පස්සේ අපිට පෙන්නනවා පැනෝර් ඉගෙන ගන්නවා කොලෙජ් එක. දැන් එයා ඉගෙන ගන්නේ ගුරුවරියක් වෙන්න. මේ වෙලාවේ ටීචර් බයිනවා දඟල ඉන්න ළමයි කිහිප දෙනෙක්ට ඕගොල්ලෝ දඟලන නිසා අනිත් අයට බාධා වෙනවා කියලා. පැනෝර් මේ වෙලාවේ ටිකක් දරුණු විදියට මේ ළමයි දිහා බලලා මොනවද කියන්න ගන්නවා. මෙතනින් මේ අපූර්ව චිත්‍රපටය ඉවර වෙනවා. වැඩේ හොඳ නම් දිගටම එකතු වෙලා ඉන්න ගිහින් එන්නම් ජය වේවා.